කොහොම ඉඳලා chance එකක් එල්ල ගන්නවා ළඟට ගිහින් බැකෝ එක නවත්තපුවාම බැකෝ එකේ තෙල් ටැංකිය උඩට නගින්න. සාමාන්‍ය පොඩි කාලේ කොහේ හරි බැකෝ එකක් සද්ද ඇහෙනවා නම් මොකද කරන්නේ? අනිවාර්යෙන් කණ්ඩ ඕනෙත් නැහැ. මට නම් පොඩි කාලේ කණ්ඩ ඕනෙත් නැහැ. කොහේ හරි තැනක බැකෝ එකක් වැඩ කියලා ආරංචියක් ආවොත් ගමේ නෙමෙයි. ගමට අල්ලපු ගමනොත් කමන්නේ නැහැ. සනික පටස් බයිසිකල් එකක් තමයි මලයි දෙන්නම ගියා. ඉතින් අර පස් කන්ද උඩට වෙලා ආයිනටලා බලන් ඉන්නේ මොකද්ද? කුල්ල දිහා බලනවා කුල්ල දිහා බලනවා. ආය ඔපරේටර් දිහා බලනවා. ආය කරකරනට ආයේ දිහා බලනවා. පස් දානකොට විම් බලනවා. ඕක තමයි ඉතින් අපෙත් වැඩේ. ඉතින් පැය ගාණක් ඕක. කොහොම ඉඳලා chance එකක් එල්ල ගන්නවා ළඟට ගිහින් බැකෝ එක නවත්තපුවාම බැකෝ එකේ තෙල් ටැංකිය උඩට නගින්න කියලා එක තෙල් ටැංකිය උඩට නැග්ග කියන්නේ ඉතින් ඔප්පා රට රාජ්‍යයක් හම්බුණා වගේ අර තෙල් ටැංකිය දෙපැත්තේ බාර දෙකක් තියෙනවා ඕක අල්ලගෙන ඉතින් අපිත් අර වල දිහා බලනවා උඩ එනවා අහට කැරගෙනවා මෙහෙට කැරගෙනවා එනම අත්දැකීම් ගොඩක් ගන්නවා